සමහරවිට අපි ගොඩක් නිහඬව ඉන්නවා. ඒතර අපේ හිතවත් වූ සහෝදර සහෝදරියන් අපිට කියන ඕගොල්ලන්ට 159කුත් තියෙනවා. මේ දවස්වල කියන ඒවා සමහර ඒවා. හරි. ඕගොල්ලන්ට විධායක ජනාධිපතිකමක් තියෙනවා. ඈ මොකද්ද මේ කරන්නේ? ඒ කියන්නේ බලය අපි දීලා තියෙනවා ඕගොල්ලෝ බලය පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කතාවක් තියෙනවනේ මේ දවස්වල. ඉතින් මම කියන්න හදන්නේ විවිධ සමාජ තීරුවල පුජ්‍යලයෝ ස්තරවල අය විවිධ සමාජ කණ්ඩායම් අපි පිළිබඳ මේ සමහර වෙලාවට දැඩි මතවාදී විවේචන ඉදිරිපත් කරනවා. ඒකම නැහැ. හැබැයි අපි ඉඳලා හිටලා නිකන් අර බෲස් ලීගේ වගේ ෂොට් එකක් දෙනවා. උඩු වෙලා යන. දුන්නම කියනවා මේ මූණට ගහන්න එපා. ඒක ෆවුල් ෂොට් එකක්. මූණට ගහන්න එපා. හවල් තැනට ගහන්න එපා. එහෙම කියනවා. තව ඒක තවදුරටත් කිව්වොත් මේ මං කළු කෝට් කාරයෙක් වනේ. ගහන්න එපා. මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නේ. එන්න ගහන්න බෑ. මං සිවුර ඇඳලා ඉන්නේ. එන්න ගහන්න බෑ. එහෙනම් අපිට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ දේශපාලනය කරන්න එනවනම් නේද? එක්කව පැත්තකින් තියලා එන්න. හැබැයි අපි දෙන්න ඕන විවේචනේ මොකක් ඇඳගෙන හිටියත් ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් අපි ගහනවා. අදාළ නැහැ. ඒවා එතකොට කියන්න එපා ෆවුල් ෂොට් ගහනවා කියලා. ඒක සහෝදර සහෝදරියෝ අපේ යෝජනාව ඒක සමාජගත කරන්න ඕන. ඒක සමාජගත කරන්න. එහෙම නැත්නම් සමහර දේවල් වලින් වහගෙන ඉන්න අයට හරි හැටි දේශපාලන ප්‍රහාරය එල්ල කරන්න සිද්ධ වෙන්නේ නෑ. අකුලගෙන බලාගෙන ඉන්න වෙන්නේ. අකුලගෙන බලාගෙන ඉන්න වෙන්නේ. ඒක කිව්වේ කාටද කින්න මන්ද කියලා මං හිතන්නේ මෙතන ඉන්න සහෝදර සහෝදරයන්ට අදහසක් ඇති. හරි. ඒ කියන්නේ අපිට විවිධාකාර ප්‍රහාරයන් දේශපාලනිකව එල්ල කරද්දී හැමෝම දැනගන්න ඕන අපිත් යම් මොහතක පෙරලා පහර දෙනවා දරුණුම විදියට. හැමතිස්සෙම නෙමෙයි. ඉතින් අපි 159 නම් සහ විධායක බලය නම් ඒක අපි කිව්වොත් අපි තුමු කාලතුවක්කුවක විතර බලයක් කියලා. ඉතින් කැටපොල් වලින් විදින්න ඕනේ වට අපි කාලතුවක්කුව පාවිච්චි කරන්නේ නැහැ. ඒක කියන්න ඕනේ. හරි. ඒ කියන්නේ කැටපොලකින් විදලා කරන්න ඕන වැඩවලට කාලතුවක්කුවක් පාවිච්චි කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන් සටනේදී. එහෙමනේ සටන් වල විදිය තියෙන්නේ. නේ? දැන් අධ්‍යාපන පරිසංස්කරණය ගන්නවා. සමහරු කියනවා 159කුත් තියෙනවා. විධායක බලයක් තියෙනවා. කියලා දාලා පෙරලගෙන දීලා දාලා උන්ව කුඩු කරලා දාලා ඡන්දේ දීපු ජනතාවගේ උමනාව ඉෂ්ට කරන්න. හොඳට බලන්න ඔය ඡන්දේ දීපු බලවේගද බහැලා ඉන්නේ කියලා. එහෙම කියනවා. මේ ආණ්ඩුව ගේන්න මැදිහත් වෙච්ච බලවේගද ඔය ඉන්නේ. ආණ්ඩුව මොකද්ද ඒගොල්ලන්ට තියෙන වගකීම? ආණ්ඩුව ඒගොල්ලන්ට වක් කියන්න ඕනේ නැහැ. Tamanට ජනවරම ලබා දීපු ජනතාවට වග කියන්න ඕනේ කියලා. ඒක ඇත්ත. නමුත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළියට එනකොට අපි මේක පරිවර්තනය කියන වචනේත් පාවිච්චි කරනවා. එනකොට ඒ ක්‍රියාවලියෙත් යම් කිසි එකක් හෝ දෙකක් හරි අඩුවක් තිබ්බනේ. එතකොට ඒකත් එක්ක එක්තරා ප්‍රමාණයකට සමාජයේ ව්‍යාකූලත්වයක් ගොඩනගන්න ප්‍රතිගාමී බලවේග වලට පුළුවන් වුණානේ. එහෙනම් එතන අපේ මොකද්ද පදනම? අපි ලෙනින්ගේ වාක්‍යයකින්ම ගමුකෝ. පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට. හරි. පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට. එහෙම වුණොත් මොකද වෙන්නේ? සමහර අය මට ඇහිලා තියෙනවා එහෙම කියනවා. පියවරක් ඉස්සරහට පියවර දෙකක් පස්සට. පොඩ කවුරු හරි නාට්‍යකාරයෙක් ඉන්නවා නම් වේදිකාවේ කරලා පෙන්වන්න පුළුවන් පියවරක් ඉස්සරහට පියවර දෙකක් පස්සට ගියොත් ඉන්නේ කොහෙද කියලා. ඉන්නේ හිටපු තැනටත් වඩා පස්සේ. එනිසා ලෙනින් කියවනකොට ඔය කෑල්ල විතරක් කියවලා හරියන්නේ නැහැ. පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට නැවත වේගෙන් ඉදිරියට. හරි. මේ පළවෙනි කෑල්ල විතරක් කිව්වොත් හැමදාම හිටපු තැනටත් වඩා පස්සෙන් තමයි ඉන්න වෙන්නේ. දැන් නැවත අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණම ගත්තොත් දැන් අපි දැන් හදන්නේ මොකද්ද? ටිකක් හරි සැකයක් තියෙනවා නම් හයේ පන්තියට ළමයා දාන දෙමව්පියෙකුට යම් විචිකිච්ඡාවක් හරි පොඩ්ඩක් හරි තියෙනවා නම් දෙමව්පියෝයි දරුවෝ අතර තියෙන සම්බන්ධයනේ මේකේ බලවත්ම දේ අපේ දේශපාලනයට වඩා. ඒකත් නැති කරලා අපි මේ වැඩේ කරන්න ඕන. ඒක අපේ වගකීමක්. හරි. ඉතින් මට කරුණු දෙකයි මෙතන මේ ගෙවිච්ච කාලය තුල කියන්න ඕන උනේ. කරුණු දෙක මම කිව්වා. එකක් තමයි අපිත් එක්ක සටනට එනවා නම් අපේ ප්‍රතිගාමී බලවේග වලට අපි කියනවා ෆවුල් ෂොට් ගහනවා කියලා කෑ ගහන්න එපා. මොකද සතුරට ගහනකොට ඒවා නීත්‍යානුකූල ෂොට්ද ෆවුල් ෂොට්ද කියන එක ලෙනින්ට අනුවම අදාළ නැහැ. ඒක අදාළ නැහැ. හරි. දැන් අපි වෙන පැත්තකට යනවා. ඔහොම මම පොඩි කෑලි පොඩ කියන්න. මේ කවුද බිමල් සහෝදරයා එනකම්. නේද? බිමල් සහෝදරයා ආවේ නැත්නම් අපි ඒ වෙලාවෙම ඉවර කරමු. ප්‍රශ්න නැහැ. දැන් සහෝදර සහෝදරියෝ දන්නවා රට කිව්වම ඔන්න එකක් රට ශ්‍රී ලංකාව. ඒක රට කියන එක පිළිබඳව දැන් ශ්‍රී ලංකාව කිව්වම අපිට අපි මෙහෙම වචනයක් කිව්වොත් ශ්‍රී ලංකාව නැමැති ප්‍රපංචය. එතකොට ශ්‍රී ලංකාව නෙමෙයි. ශ්‍රී ලංකාව නැමැති රට කිව්වම ශ්‍රී ලංකාව ගැන තම තමන්ට තියෙන විදියට අපිට අදහසක් එනවා ශ්‍රී ලංකාව. ලාල් කාන්ත කිව්වම තම තමන්ට හිතෙන ප්‍රමාණයක් තියෙනවා එක එක්කෙනාට. හරි. හැබැයි ශ්‍රී ලංකාව නැමැති ප්‍රපංචය කියලා කිව්වොත් ඒ කියන්නේ සෑම සියලු පැත්තකින්ම ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ගතයක් ඒ වචනේ තියෙනවා. ඒ රටේ සංස්කෘතිය, ඒ රටේ තියෙන ගහකොළ, ඒ රටේ තියෙන සතා සිව්පාවා, ඒ රටේ සාමාන්‍ය කාලගුණය, ඒ රටේ දේශගුණය, ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ සමාජ මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, සමකයට කොහි හරියද අපි ඉන්නේ, ඉන්දියන් සාගරේ, ඉන්දියාව ලොකු කතාවක් එතකොට. හරි. එතකොට යමක් පිළිබඳව සෑම සියලු පැත්තකින්ම ගැඹුරින්ම අධ්‍යයනය කරන කෙනෙකුට රට පේන විදිය එතකොට තමයි කියන්නේ එහෙම හොයන
එහෙම අර්ථයකින් කියනකොට තමයි අපි පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාව නැමැති ප්‍රපංචය කියලා. ප්‍රපංචය කියන්නේ ගැඹුරු හැදෑරීමක් එක්ක එන අදහසක්. ඒතකොට සරල නෑ. සරල එකක් නෙමෙයි. ගැඹුරු හැදෑරීමක් එක්ක තියෙන. කොහොම හරි ශ්‍රී ලංකාව කියලා අපි ටිකක් ගැඹුරින් හිතමු. හරි ශ්‍රී ලංකාව. ඊළඟට රජය. දැන් මගේ යෝජනාව තමයි සභාවට ලෙනින්ගේ තියෙනවා රජය කියලා කුඩා කෘතියක් රාජ්‍ය කියලා. කුඩා කෘතියක් තියෙනවා. රාජ්‍ය. ඒක කියවන්න ඕන. හැමෝම. ඒක කියෝගත්තේ නැත්තම් අපි දේශපාලනය පිළිබඳ අති විශාල දැනුම් සම්භාර අත්‍යවශ්‍ය දැනුම් සම්භාරයක් අපිට අහිමි වෙනවා දෛනිකව අවශ්‍ය වෙන. මේ දෛනිකව එදිනෙදා අවශ්‍ය වෙන දැනුම් සම්භාරයක් අපිට අහිමි වෙනවා. ලෙනින් සහෝදරයා තරම් ඒක අපි කියනවා ගැඹුරු අර්ථයෙන් රජය කියන එක. අපි කියන්නේ පන්ති අර්ථයෙන් කියලා කියන්නේ. විග්‍රහ කරලා තියෙන කවුරුත් නැහැ. රාජ්‍ය කියන එක ගැන විවිධ විග්‍රහ තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අපේ අධ්‍යාපන අපි කියන ධනේශ්වර අධ්‍යාපනය. අපි ලබලා තියෙන ධනේශ්වර අධ්‍යාපනය එළියෙන් ලබන්නේ නේ. එළි ඉස්කෝලෙන් ලබන්නේ ඒක අපි කියන ධනේශ්වර සමාජයේදී ලබන්නේ ධනේශ්වර අධ්‍යාපනය. අපිට පුළුවන් මේ ධනේශ්වර සමාජයේදී ධනේශ්වර අධ්‍යාපනය ඉක්මවා ගිය අධ්‍යාපනයක් ලබන්න ඒක අපිට ධනේශ්වර පද්ධතිගත අධ්‍යාපන රටාව තුළින් ලැබෙන එකක් නෙමෙයි. ඒක ලැබෙන්නේ නැහැ. කොච්චර මේ තියෙන ධනේශ්වර අධ්‍යාපනය ඉගෙන ගත්තත් ඒක එන්නේ නැහැ. ඒ නිසානේ අපි අපේ පක්ෂයේ වෙනම පන්ති පහක් කරන්නේ. ඒ නිසානේ අපි අධ්‍යාපන කඳවුරු කරන්නේ. ඒ නිසානේ අපි අධ්‍යාපන අපේ ජාතික උරු සමිති මධ්‍යස්ථානයේ අධ්‍යාපන කමිටුව අපි හිතමු ලෙනින්ව කරලියට ගේන්නේ. මේ වගේ වැඩ සංවිධානය කරන්නේ.